Hello guys, welcome කියලා පිළිගන්නවා anime RSL එකත් එක්ක ගොඩක් කාලෙකින් තමයි ආයේ අලුත් වීඩියෝ එකකට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් පොඩි ප්‍රශ්න වගේක් ඇවිල්ලා channel එක ටික කාලෙකට නැවතිලා තිබ්බා. ඉතින් මේ ප්‍රශ්න ටිකත් විසඳගෙන අද ඉඳන් වීඩියෝ සෙට් එකක් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වැඩි කතා බහක් ඕනේ නැහැ. අපි යන් අපේ වීඩියෝ එකට. guys ඉතින් අපි මුලින්ම නවත්තපු මාෂල් සීරීස් එකේ සීසන් 1 එකේ ලාස්ට් එපිසෝඩ් එක තමයි අද ගෙනල්ලා තියෙන්නේ. ඉතින් guys මේ එපිසෝඩ් එකට යන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. මට දැන් මේ කැරක්ටර්ස් වල දාපු නික්නේම්ස් එකක්වත් හරියට මතක නැහැ. ඉතින් ඒකට මුලින්ම සෝරි කියන්න ඕනේ. මොකද මම මැද්දෙන් නම වැරද්දුවොත් බයින්න එපා. මොකද මිනිස්සුන්ට තමයි වරදින්නේ. ඉතින් ස්ටෝරි එකට ගියොත් එහෙනම් ස්ටෝරිය මුලින් පටන් ගද්දිම අපේ පපට් මාස්ටර් ඉන්නේ. පපට් මාස්ටර් අපේ අර ඩෙවිල් ලයිට කියනවා ඔයා වෙන වෙන අරමුණු වලට දැන් ඉඳන් යන්න ඕනේ නැහැ. ඔයා මගේ ආයුධය වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ guys බෑක්ග්‍රවුන්ඩ් වොයිස් එකකින් යනවා මාෂල්ගේ ටීම් එක ලූප්ස් මායාකාරයන්ගේ ටීම් එකට සටන දින්න කියලා. ඒත් එක්කම සීන් එක කට් වෙලා යනවා අපේ අංකලුයි අපේ අර පොලිස් ඩිටෙක්ටිව් දෙන්න තේ බොන සීන් එකකට. ඉතින් එතනදී පොලිස් ඩිටෙක්ටිව් කියන්නේ මාෂල් හොඳට ට්‍රේන් වුණ නැත්තම් මහන්සි වුණ නැත්තම් මට යව දේවවාදීක් කරන්න බැරි වෙයි කියලා. ඉතින් guys ඒත් එක්කම සීන් එක කට් වෙලා ආය යනවා අපේ අර මාෂල්ගේ කතාව පොඩ්ඩක් කියනවා බෑක්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකකින් මාෂල් කියන්නේ මායා බලයක් නැතුව ස්ටර්න් ඇකඩමි එකට ඇතුළත් වුණ කෙනෙක් කියලා. ඉතින් ඒත් එක්කම අපේ මාෂල් අතන වින් කරපු තැන තියෙන්නේ අන්තිමේදී. අන්න එතෙන්ට වෙලා තාමත් ඒ කට්ටිය පිස්සු ගලගල ඉන්නවා. නිකන් අර ආදි ගෝත්‍රිකයෝ වගේ වටේ කර කර පිස්සු ගලගල ඉන්නවා. guys ඉතින් මෙතනදී අපේ ගර්ල් මාෂල්ගේ ඉන්ටර්විව් එකකුත් ගන්නවා. ඔයා වීරයෙක්ද මාෂල්? ඔව් මම වීරයෙක් තමයි කියලා thumbs up එකකුත් දෙනවා. ඉතින් guys ඒත් එක්ක අපේ මාෂල් බාත්රූම් එකට ගිහිල්ලා නම් කියලා යනවා. ඉතින් ඒ වෙනකොටත් අපේ පපට් මාස්ටර් හිර කරගත්ත ළමයි ඔක්කොම නිදහස් වෙලා තමයි ඉන්නේ. එතකොටම වගේ අපේ අර ලූප්ස් රට පොඩ්ඩක් උඩින් හිටිය එක්කෙනෙක් අන්න එයා එතෙන්ට එනවා. ඉතින් එයා ආපු ගමන් අපේ සෙට් එකට ඇටැක් කරලා දානවා ඵලයන් අහකට කියලා. ඉතින් ඊට පස්සේ කෙලිම පොර යන්නේ අපේ පපට් මාස්ටර් ගාවට ගියපු ගමන් පපට් මාස්ටර් චාටර් කරලා දානවා. ඉතින් guys ඊට පස්සේ පොර කරන්නේ පපට් මාස්ටර් මරන්න හදන එක. ඉතින් ඒත් එක්කම guys අපේ මාෂල් ක්‍රීම් ෆෆ්ටේ කුත් අරගෙන එතෙන්ට එනවා. ඉතින් guys ඒත් එක්කම මැස් එක්ක වෙලා අපේ මාෂල්ගේ නහය උඩ වහනවා. ඒ ඉන්න මාෂල්ට හච්චුවක් ගිහිල්ලා අර ගෙනප් ක්‍රීම් ෆෆ් ඔක්කොම අර අපේ අර විල්ලන් කෙනෙක් අය මම පොරට විල්ලන් ගියානේ යන්නම්. විල්ලන්ගේ මුළු ඇඟේ වදිනවා. ඉතින් ඒත් එක්කම අපේ විල්ලන් අපේ පපට් මාස්ටර් අල්ලන්න හිටියේ පොරව අතාරිනවා. අතෑරලා guys කන්ෆියුස් වෙලා වගේ බලාගෙන හිටියා. ඊට පස්සේ ආයේ මුලින්ම මෙතෙන්ට වැඩි ඉවර කරන්නම් කියලා අපේ පපට් මාස්ටර් මරන්න හදනවා. ඉතින් ඒත් එක්කම අපේ අර ඩෙවිල් ඉන්නේ ඩෙවිල් පැනලා පපට් මාස්ටර් බේර ගන්නවා. ඉතින් අපේ අර විල්ලන් හිතන්නේ එයාගේ ප්‍රහාරය දුර්වලයි කියලා. but guys ඇත්තටම ඒ ප්‍රහාරය දෙන්න කලින් අපේ මාෂල් ළඟ තිබ්බ ගලකින් දමලා ගහනවා. ඉතින් guys මාෂල් යාගේ ලිමිට් එකටම තල්ලු වෙලා ඉන්නේ දැන් නම්. ඉතින් guys ඊට පස්සෙත් අපේ ඩෙවිල් ලයිට පොර විහිළු කරනවා මේ කේකේවා කියලා. ඉතින් දැන් නම් මාෂල් ඉන්නේ හොඳම අවුලේ. ඉතින් මාෂල් එකපාරටම ඇටැක් කරනවා. but පොර ඇටැක් එක නවත්තලා දැන් නම් මම පොර ඔබ දෙපාරක් මරන්න හිතන්නේ නැහැ කියලා ටෝක් කරනවා. ඉතින් guys පොරත් එසේ මෙසේ දැල්ලන්නේ මේ මාෂලුයි පොරයි අතර දැන් නම් සුපිරි ෆයිට් එකක් කරනවා. ඉතින් මාෂල්ට මේකේ පොඩ්ඩක් ඩැමේජ් වෙනවා. ඉතින් guys එතකොටම අපේ පපට් මාස්ටර්ට එයාගේ බෑක් ස්ටෝරිය මතක් වෙනවා. ඉතින් එයාගේ අම්මා කියන විදිහට එයාලා හම්බෙන් විශේෂ වරප්‍රසාද සහිතව ඉපදිච්ච අයලු මං හිතන්නේ මේ ස්ටෝරි එක මම කලිනුත් කියලා ඇති. ඉතින් ඒ හින්දා මං ආයි කියන්නේ නැහැ. ඉතින් අපේ විල්ලන් ඉන්නේ පොරන ලේසියෙන් ගේම් අතරට ඇල්ලන්නේ මේ පොර ආය ඇටැක් එකක් දෙනවා අපේ පපට් මාස්ටර්ට. ඉතින් අපේ මාෂල් පැල්ලා ඒකත් බ්ලොක් කරලා දානවා. ඉතින් guys පපට් මාස්ටර් දැන් නම් හිතනවා අපි කට්ටියට එයාව පරද්දන්න බෑ විල්ලන්ව පරද්දන්න බෑ කියලා. ඉතින් පපට් මාස්ටර් එයාටම බැනගද්දි මාෂල් කියනවා ඔයාටම බැනගන්න එපා. guys වන්නම් මේව පොඩ්ඩක් කියන්න කැමති නෑ මේ සුරංගනා කතාව විතරයි. but මේකේ ස්ටෝරි එකේ තියෙන හින්දා මම කියන්නම්. මාස්ක් ගර්ල්ව බේරගත්තේ එයා ගොඩක් කාලයක් තිස්සේ තනියම හිටියේ. ඒ හින්දා එයාට දුන්න අවස්ථාව ගැන එයා ගොඩක් සතුට වෙනවා කියලා කියනවා. ඉතින් ඒත් එක්කම අපේ පපට් මාස්ටර්ට එයාගේ අම්මා කියපු පරණ ස්ටෝරි එකක් මතක් වෙනවා.
ඉතින් අනිත් අයගේ තත්ත්වය තේරුම් ගන්න ඉගෙන ගන්න කියන එක තමයි ස්ටෝරි එකේ දියා කියන්නේ. ඉතින් ඒත් එක්කම අපේ මාෂල්ලි විල්ලනුයි අතර ෆයිට් එක ආයි කන්ටිනියු වෙනවා. ඉතින් ගයිස් එතකොටම අපේ ඩෙවිල් අයගේ නැත්තම් මං ගයිස් මාෂල් කියන විදිහට මාස්ක් ගර්ල් කියන්නම්. ඉතින් මාස්ක් ගර්ල්ගේ බෑක් ස්ටෝරි එකක් මතක් වෙනවා. ඉතින් බෑක් ස්ටෝරි එකේදී මාස්ක් ගර්ල් කොච්චරවත් කරලා තියෙන සමාවිල්ලන එක යාගේ ඩෙවිල් අය එක පේන්න තිබ්බ කියලා. ඉතින් අපේ පපට් මාස් ඉන්නේ එයා විතරයි කියන්නේ ඔයාගේ ඩෙවිල් අය එක තිබ්බට කමන්නේ. ඒක මාත් එක්ක මං වෙනුවෙන් ප්‍රයෝජනයට ගන්න කියලා. ඒ හින්දා තමයි ගයිස් ගොඩක් වෙලාවට අපේ මේ පපට් මාස්ටර්ට මාස්ක් ගර්ල් ගොඩක් ලෝයල් වෙලා තියෙන්නේ. ගයිස් ඉතින් අපේ විල්ලනුත් එසේ මෙසේ දැල්ලන්න මේ පොරත් ගේම නම් අතාරින්නේ නැහැ. පොර ඊට පස්සේ මාෂල්ට දැන් ටිකක් පවර්ෆුල් ඇටැක් එකක් දෙනවා. ඉතින් ගොඩ හැමෝම හිතන්නේ මාෂල් දැන් පරදී කියලා. බට් ගයිස් ඒ වෙලාවම බලලා අපේ පපට් මාස්ටර්යාගේ මූව් එක ගන්නවා. ඉතින් එයාගේ පපට්ට දාලා අරයාගේ ඇටැක්ස් එක බ්ලොක් කරලා දානවා. ඉතින් ගයිස් ඒ වෙලාවම බලලා අපේ පපට් මාස්ටර් පට්ට ටෝක් එකක් දෙනවා. ශක්තිමත් අය දුර්වලව රවට්ටන එක එයාලගේ අයිතියක්. ඒ වගේම තමයි දුර්වලව එයාලට විරුද්ධ වෙන එක දුර්වලයන්ගේ අයිතියක් කියලා. ඉතින් ගයිස් කෙසේ වෙතත් පපට් මාස්ටර්ටත් මෙයත් එක්කන chance එකක්ම නැහැ. මෙයාගේ මට කලින් කියන්න වෙරුණා මෙයාගේ මැජික් එකේ නිකන් කටු වගේ උල්මවන එක. ඉතින් අපේ පපට් මාස්ටර්ගේ අර බෝනික් එක ගස්සේ හැංගිලා මාෂල් පොර ගාඩ වෙලා සුපිරි පංච් එකක් දෙනවා පොරට. ඉතින් ගයිස් මම නයිතුවේ මැච් එක මෙතනින් ඉවරයි කියලා. බට් පොරේ සෙමිසෙ දැල්ල ගන්න මේ අපේ විල්ලන් එයාගේ මූණ ගාඩ් කරගන්නවා මාෂල්ගේ පංච් එකට විරුද්ධව. ඉතින් පොර අහන්න තියෙන මෝඩම ප්‍රශ්න අපේ මාෂල්ගෙන් අහනවා. මාෂල්ගෙන් අහනවා ඔයා පාවිච්චි කරන මැජික් එක මොකක්ද කියලා. ඉතින් ගයිස් අපේ මාෂල් උත්තර දෙනවා පවර් කියලා. ඉතින් අපි හිතන වගේ පොර නම් මෝඩෙන් නෙමෙයි. ඉතින් පොර ස්පෙල් ෆැක්ෂන් කියලා කණ්ණාඩියක් ගන්නවා මොකද්ද මාෂල්ගේ මැජික් එක කියලා බලන්න. ඉතින් ගයිස් මේ මිරේගේ පවර් එක තමයි අපි පාවිච්චි කරන මැජික් එකම අපිට ආයේ රිටර්න් කරන එක පවර්ෆුල් කරලා. බට් ගයිස් අපේ එයාව ඩීල් කරන්නේ මාෂල් එක්ක. මාෂල්ට මොන මැජික් පවර්ද එකපාරයි කන්නඩිය කුඩුම කරලා දානවා. ඉතින් ගයිස් දැන් තමයි සෙට් එකටම තේරෙන්නේ මාෂල් මෙච්චර කරලා තියෙන කිසිම මැජික් එකක් නෙමෙයි කියලා. දැන් නම් සෙට් එක හොඳටම කන්ෆියුස් වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒත් එක්කම පොරගේ අතේ 아무තු සිම්බල් එකක් ඇදෙනවා අපේ විලන්ගේ අතේ. ඉතින් ඒත් එක්කම පිටිපස්සෙන් ලොකු පෝටල් එකක් වගේ ඕපන් වෙනවා. ඉතින් ඒ පෝටල් එකේ ලොකු අද්දයක් වෙලා පොරව ඇරයි යනවා. ඉතින් ඒත් යනවත් එක්කම පොරගේ නම කියනවා. පොරගේ නම තමයි සෙල්වර් කියන්නේ. ඉතින් ගයිස් පොර යන ගමන් බයි බයිත් කියා යනවා. අපේ මාෂල් කියනවා ගෙදර යනවනම් ඵලයන් යන එකට මම තමුට ස්තුති කරනවා කියලා. ඉතින් ඊට පස්සේ ගයිස් අපේ මාස්ක් ගර්ල්වත් අරගෙන අපේ පපට් මාස්ටර් එතනින් යනවා මාෂල්ට තෑන්ක් කරලා. ඉතින් ගයිස් දැන් මාෂල්ගේ මැජික් පවර්ස් යන්නේ නැහැ කියලා එළියුණානේ. ඉතින් මාෂල් හොඳටම බය වෙලා ඉන්නේ දැන් නා. බට් ගයිස් එයාගේ යාළුවෝ සෙට් එක කියනවා අපි ඔයාගේ මැජික් පවර් එක නැති හින්දා ඔයාව අපි ආරක්ෂා කරනවා කියලා. මෙතන හොඳම සීන් එක කියන්නේ අපේ ගර්ල්. එයා කියනවා මාෂල්ගේ වාර්තාවක් ඇතුළත අපේ විවාහ ජීවිතයට ඒක බලපානවා කියලා. බට් ගයිස් නරක දේවල් කොච්චරවත් වෙනවනේ. ඉතින් අර පපට් කෙනෙක් වෙලා හිටපු ළමෙක් නැගිටලා මේ හැමදේම ඇහුණා කියලා එයා ගුරුවන්ට වාර්තා කරනවා කියලා කියනවා. ඉතින් මාෂල් කියනවා දැන් නම් හැමදේම අහුණා කියලා. පොර කිසිම දෙයක් සීරියස් ගන්න නැතුව ක්‍රීම් පෆ් කනවා. ඉතින් ගයිස් ඒත් එක්ක මේ එපිසෝඩ් එක ඉවරනවා. බට් ගයිස් තව පොඩි සීන් එකක් තියෙන පොඩකින්ද. ඉතින් ගයිස් අර අපේ පැනලා ගිය විල්ලන් ඉන්නේ පොර කාට හරි රිපෝට් කරනවා අපිට නැති වුණ දේ හම්බුණා කියලා. පොරත් කියනවා ආන්තිමට මට තේරුණා මේ මමට ඕන දේ මම හොයාගත්තා කියලා. ඉතින් පොර ඕඩර් කරනවා ගිහින් අපේ මාෂල්ව අරන් එන්න කියලා. ඉතින් ඒත් එක්කම සීසන් 1 එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ගයිස් මොකද හිතන්නේ ඔයාලා මේ ඇනිමේ එක ගැන? සීසන් 2 එකත් ඕන නම් යටි මැසේජ් එකක් දාන්න සීසන් 2 එක ඕනේ කියලා. කොහොම හරි අපි දැන් One Piece එක කරනවා කියලා හිතාගෙන ඉන්නේ. ඉතින් One Piece එකට දැන් අත ගහන්න යන්නේ. ඉතින් One Piece එක ඉල්ලපු හැමෝටම One Piece එක ඉස්සරහට හම්බ වෙනවා. එහෙනම් ගිහින් එන්න. See you later.